දවසක් රෑ වැඩ ඇරලා ගොඩක් මහන්සි වෙලා ගෙදර ආව තාත්තා කෙනෙක්ගෙන් එයාගේ පොඩි පුතා ඇහුවා තාත්තේ ඔයා පැයකට රුපියල් කීයක් හොයනවද කියලා. තාත්තට තරහා ගිහින් කිව්වා රුපියල් 1000ක් හොයනවා. ඇයි අහන්නේ කියලා. පුතා තාත්තගෙන් ඇහුවා මට රුපියල් 500ක් දෙන්න පුළුවන්ද කියලා. මහන්සියෙන් හිටපු තාත්තා පුතාට බැනලා කාමරයට යවුවා. ඒත් ටිකකින් දුක හිතුණු තාත්තා පුතාගේ කාමරයට ගිහින් රුපියල් 500 දුන්නා. පුතා එකපාරටම hina වෙලා එයාගේ කොට්ටයට හැංගුවා තවත් රුපියල් 500ක් එළියට ගත්තා. පුතා ඒ සල්ලි ඔක්කොම තාත්තාගේ අතට දීලා මෙහෙම කිව්වා. තාත්තේ දැන් මා ගාව රුපියල් 1000ක් තියෙනවා. මට ඔයාගේ කාලයෙන් එක පැයක් මිලදී ගන්න පුළුවන්ද? හෙට රැට මාත් එක්ක කෑම කන්න ඉක්මනට ගෙදර එන්න පුළුවන්ද? තාත්තට කියා ගන්න වචන නැති වුණා. අපි ජීවිතේ සල්ලි පස්සේ දුවනවා. ඒත් අපි දුවන්නේ කා වෙනුවෙන්ද කියන එක අපිට අමතක වෙනවා. අපේ ආදරණීයන්ට දිය හැකි වටිනාම තෑග්ග ඔබේ සල්ලි නෙවෙයි ඔබේ කාලයයි.